අපි අද සාකච්ඡා කරන්නේ කොළඹ යුගයේ නිදහස් කවියේ දෙවනි තරංගය නියෝජනය කරපු ඉතාමත් ප්‍රතිභාපූර්ණ කවියෙක් වෙන නන්දන වීරසිංහයන්ගේ ආදරණීය පාසල පද්‍ය පන්තිය. නන්දන වීරසිංහයන් ගැන ගත්තොත් සිංහල සාහිත්‍යයේ කාව්‍ය ක්ෂේත්‍රයේ වසර 40කට අධික කාලයක් කාව්‍යකරණයේ නියැලුණු රාජ්‍ය සම්මාන ගණනාවක් සහ බුන්කත් ත්‍යාගයෙන් පිදුම් ලබපු විශේෂ කවියෙක්. බොහෝ විට ඔහුගේ කවි සමාජීය ආර්ථික ප්‍රශ්න සහ බෞද්ධ දර්ශනය පදනම් කරගත් විවිධ මාතෘකා ඔස්සේ විහිදිලා පවතිනවා. ඔහුගේ ආදරණීය පාසල පද්‍ය පන්තිය ගැන ගත්තොත් මේක සාහිත්‍යමය වශයෙන් බැලූ බැල්මටම අපූර්වත්වයට පත් වෙලා තියෙන්නේ වස්තු විෂයේ තියෙන සුවිශේෂී බව නිසා. බොහෝ කවියන් සහ සාහිත්‍ය නිර්මාණවලදී පාසල කියන සංකල්පය අපිට හමු වෙන්නේ බොහොම ආදරණීය සහ ලෙන්ගතු විදිහට. හැබැයි නන්දන වීරසිංහයන්ගේ ආදරණීය පාසල ඇතුලේ හැංගිලා තියෙන්නේ බොහොම සත්‍යවාදී නමුත් කවුරුත් වැඩිය කතා බහට ලක් නොකරන මාතෘකාවක්. උත්තම පුරුෂ දෘෂ්ටිකෝණයෙන් තමන් විසින් තමන්ගේ පාසල ගැන කියන ආකාරයට නමුත් සමස්ත පාසල් පද්ධතියම පොදු සන්දර්භයක් ඉදිරිපත් කරන්නට කවියා උත්සුක වෙලා තියෙනවා. කන්ද පාමුල තවමත් පෙරසේම එදා තිබූ තැනමය මගේ පැරණි පාසල. පද්‍ය ආරම්භ වෙන්නේ කතකයාගේ පාසලේ පිහිටීම ගැන චිත්ත රූපයක් රස විඳින්නාගේ මනස තුළ ඇති කරමින්. මෙතනදී කන්දක් පාමුල තියෙන පුංචි පාසලක් අපිට මැවෙනවා. නමුත් මේකෙදි කවියා සංකේතාත්මකව ඉදිරිපත් කරන්නේ තවමත් එකම තැන තිබෙන ලාංකික අධ්‍යාපන රටාව. ලංකාවේ පාසල් පද්ධතිය බිහි වෙලා දශක ගණනාවක් ගත වුණත් කොටින්ම මේ කවියේ කතානායකයා තමන්ගේ පාසලෙන් ඉගෙනුම ලබලා අවුරුදු ගණනාවක් ගත වුණත් ඒ අධ්‍යාපන රටාවේ පාසල් පද්ධතියේ සහ කළමනාකරණයේ කිසිම වෙනසක් වෙලා නැහැ කියලා කවියා පළමු පද පේළි කීපය තුළින්ම ඉදිරිපත් කරනවා. තරගවැද පරයා එකෙකු නොහැරම ජය කණුව වෙත දිව යන මඟ කියා දුන් පාසල. උගත්කම සහ බුද්ධිමත්කම කියන දෙක ඇතුලේ කාලාන්තරයක් තිස්සේ එන වාචාර්ථයේ ගැටුමේදී දෙපැත්තට දෝරණය වෙන දෙයක් තමයි මේ සාරධර්ම අධ්‍යාපනය කියන්නේ. පාසල තුලින් බිහි කරන්නේ උගතුන්ය කියන කාරණාව සහ පාසල තුලින් බිහි කළ යුත්තේ උගතුන්ද කියන ප්‍රශ්නාර්ථය මනාවට ඉස්මතු කරමින් නූතන අධ්‍යාපන ක්‍රමවේදය තුළ ඉහළට මතුවලා තියෙන ආත්මාර්ථය මුසු තරගය කවියා බොහොම උත්ප්‍රාසයෙන් පද්‍ය තුළ මතු කරනවා. පසුපස මසුන්වල අප වෙත සුරත දිගු කොට බැරි යවුන්යයි හෙලා දුටු එදවස. ඉදිරි පෙළ සිසු නඩය සරදම් සිනාදී ප්‍රීති සිත් වියරු කළ තැන මගේ ශුද්ධ වූ පාසල. පද්‍ය නිර්මාණයේ ඉතාම රසවත්ම කොටස තමයි මෙන්න මෙතන. පසුපසම කියද්දී අවදානාර්ථයේ නිපාතයක් යොදා ගනිමින් වැඩ බැරිම කොටස කියලා හංවඩු ගහපු සහ එහෙම බෙදීමට ලක් කරන්න බොහොම අභිලාෂකාමී වෙච්ච පිරිසක් හිටියාය කියන එක මෙන්න මේ අප වෙත සුරත දිගු කරමින් කියන කාව්‍ය ඛණ්ඩය ඔස්සේ කවියා අපූර්ව ලෙස ඉදිරිපත් කරනවා. ළමයි ස්වභාවයෙන්ම ඊර්ෂ්‍යාව, ක්‍රෝධය, අනිකා පහත හෙළීම වගේ ගතිගුණ දරන්න ආපු පිරිසක් නෙවෙයි. නමුත් යම්කිසි බලවේගයක් කරහා සිද්ධ වෙන මේ බෙදුම් වාදය ළමයා කියන නිදහස් සහ ප්‍රීතිමත් අභිලාෂකාමී කෙනාට මොන වගේ බලපෑමක් මානසික ප්‍රකම්පනයක් ඇති කරනවද කියන එක කවියා තියුණු ලෙස කියනවා. විශේෂම දේ පාසලක පාරිශුද්ධත්වය කියන වේදිකාව මත ගොඩනගන දෙය ඔහු ප්‍රහසනගතව උත්ප්‍රාසයට බඳුන් කිරීම. අදත් එහි උළෙලකි සමත් අයහට තිලින පුදුදෙන. මෙත් සිහිල් ආදර වදන් වැහෙන මහ සභයෙහි තවම පැසසුම් ලබන ඉදිරි පෙළ සිසු කැල. පාසලක් තුළ සෑම විටම ගෞරවයට සහ ආදරයට ප්‍රශංසාවට බඳුන් වන උගතුන් දක්ෂයින් ලෙස හඳුන්වන පිරිස පාසල විසින්ම ඔවුන් ඔසවා තබන ආකාරයත් මෙන්න මේ දේ මෑත කාලයේදී ඇතිවුණ දෙයක් නෙමෙයි බොහොම අතීතයේ ඉඳන්ම නොවෙනස්ව තියෙන දෙයක් කියලා කවියා කියනවා. ලකුණු අඩු අය අතර පළමුවැනියන් නොමැදක කන්ද නොනැගම පෙරමෙන් එකම තැන ළඟ හිඳමින් පෙරමුණට සටන් සගයන් එවන ආදරණීය පාසල. දක්ෂතාවය කියන්නේ පුළුල් පරාසයක වීදී පවතින්නක්. ඒක පොතපතේ දැනුමට විතරක් සීමා කරන්න බෑ. නමුත් ලංකාවේ පාසල් පද්ධතිය තුළ තියෙන ගිරා සංස්කෘතිය මගින් දක්ෂයා කියන චරිතය එළියට ගන්නේ බොහොම පටු ආකාරයට. කවියා මේ අන්තිම පද පෙළ හරහා ලංකාවේ අධ්‍යාපන ක්‍රමය තුළ පවතින එකී ගතානුගතික දුර්වලතාවය ප්‍රතිනිර්මාණය කරනවා. කන්ද නොනැගම පෙරමෙන් එකම තැන ළඟ හිඳමින් වගේ ආවේගශීලී පද්‍ය ඛණ්ඩ හරහා උපහාස රසයක් රස විඳින්නා තුළ නිෂ්පන්න කිරීමට කවියා සමත් වෙලා තියෙනවා.
පොදුවේ ගත්තහම මේ පද්‍ය පන්තිය හරහා කවියා ඉදිරිපත් කරන දෘෂ්ටි කෝණය තමයි වත්මන් පාසල් අධ්‍යාපනයේ ගතානුගතික සහ වැඩවසම් ස්වරූපයේ උත්ප්‍රාසයට බඳුන් කිරීම. මේ සඳහා සරල භාෂාවක් භාවිත කරන කවියා නිදහස් ආකෘතියෙන් කවිය රචනා කරලා තියෙනවා. කවියේ මාතෘකාවේ ඉඳන්ම ප්‍රබල උත්ප්‍රාස රසයක් ජනනය කරමින් ඉතාමත් සාර්ථක ලෙස අත්දැකීම ප්‍රතිනිර්මාණය කරලා තියෙන බව කියන්න පුළුවන්. ඉතින් මේ විදිහට ආදරණීය පාසල පද්‍ය පන්තියේ රසාස්වාදය අපි ඉවර කරනවා. ගොඩක් අයට තියෙන ප්‍රශ්නයක් තමයි මේ බරසාර වචන කොහොමද අපි රසාස්වාදයක් ඇතුළේදී පාවිච්චි කරන්නේ, විචාරයකදී පාවිච්චි කරන්නේ කියන එක. ඉතින් ඔන්න ඔය ප්‍රශ්නේ නිසා තමයි අද අපි රසාස්වාදයට අපි ටිකක් බැලෑරුම් වචන පාවිච්චි කරලා ගොඩක්ම ලිඛිත භාෂාවට හුරු විදිහට මම රසාස්වාදය ඉදිරිපත් කරේ. අමතක නොකර ඔයාලගේ අදහස් පහලින් කමෙන්ට් එකක් දාන්න.